Hi everyone. Hi everyone. Hi everyone. Hi. Hi everyone. Hello, everyone. Good morning everyone. ඉතින් මෙයා කිව්වා වගේ අද හරිම ලස්සනයි. මේ දවස් ටිකේම උදේට ගොඩාක් අවුව තිබ්බ. හැබැයි අද නම් පුංචි මිස්ටි ගතියක් එක්ක හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මං අකමැත්තෙන් කරන මගේ කැමතිම පුරුද්ද. මොකද මං ආසම දේ තමයි ටී එකක් බොන එක. මේ වගේවත් කාට දාලා ටී බොන්නේ නැත්නම් ඔයා මගේ යාළුවෙක් නෙවෙයි. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට අපි අද කඩල තමයි හදන්නේ. ඒක වැඩිම පුද්දාන්නේ නැහැ. ටෙම්පරාදු කරගන්න. ලුණු චුට්ටකුයි තව ඇස්ට්‍ර චුට්ටක් එකතු කරගත්තාම රසයිනේ. එහෙම තමයි හදාගන්නේ. ඒත් එකම එග් එකක් බොයිල් කරලා තමයි අපි එකතු කරගන්නේ. ඉතින් මේ ටෙම්පරාදු එකට කූනිසෝ එහෙම නැත්නම් කෑලි මිරිස් එහෙම එකතු කරගත්තාම ගොඩක් රසයි. ඒ වුණාට අපි මියා ආස නැහැ එහෙම කන්න. ඒක හින්දා තමයි මේ හදන්නේ. Man, I'm trying to Miara. Excited? ඉතින් මෙහෙම පික්නික් එකක් එන්න අද උදේ අපිට නැගිටිනකොට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒක එකපාරටම ආපු ලස්සන අයිඩියා එකක්. ඉතින් මේ පික්නික් වීඩියෝ එක බලන ගමන් මං කියන්නම් ඔයාලට ඉකිගායි ගැන. ඉකිගායි කියන්නේ ජපානයෙන් ලෝකෙට ලැබිච්ච ඉතාමත් වටිනා කන්සෙප්ට් එකක්. ඉතින් ඒක සිම්පල් විදිහට කියවුවොත් ඔයාට උදේට නැගිටින්න තියෙන හේතුව තමයි මේ ඉකිගායි කියන්නේ. ඉතින් මේ ඉකිගායි කියන්නේ ප්‍රධාන වශයෙන් කරුණු 4ක එකතුවක්. ඉතින් පළවෙනි එක තමයි ඔයා කරන්න ආසම දේ. දෙවෙනි එක ඔයා දක්ෂ දේ. තුන්වෙනි එක ලෝකයට ඔයාගෙන් අවශ්‍ය දේ. හතරවෙනි එක ඔයාට මුදල් උපයන්න පුළුවන් දේ. මේ කන්සෙප්ට් එකකින් කියන විදිහට මේ 4 එකතු වෙන තැන තමයි අප නියම සතුට තියනවා කියලා තමයි යාලා කියන්නේ. ඉතින් මේ කන්සෙප්ට් එකේ මේ කරුණු 4 ඇචීව් කරගන්න එයාලා රීති 10ක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපි බලමු මේ මොනවද කියලා. Ando Talunandi Motoda Me Pate Handa Yang Bala Dedelin Panadate Yay Hando Hami Dilitava Dili Soso Ata Mata Dun Man Eva Tetibu Detila Post Dav Wow ඉතින් පළවෙනි රීතිය තමයි හැමදාම මොනවා හරි කරන්න. ඒ කියන්නේ ඔයාගේ ශරීරය ඒ වගේම මනස මොකක් හරි වැඩක නිතරම යොදවන්න කියන එක. එක්සැම්පල් එකක් විදිහට අලුත් දෙයක් ඉගෙන ගන්න, එහෙම නැත්නම් කාට හරි උදව්වක් කරන්න ඒ වගේ. දෙවෙනි එක කලබලයක් නැහැ හිමින් යන්න. ඉතින් අනවශ්‍ය කලබලයක් නිසා ජීවිතයේ තියෙන ලස්සන අපිට මග ඇරෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් කරන වැඩ ටික කරන්න කියලා තමයි මේ කියන්නේ. තුන්වෙනි රීතිය තමයි බඩ පිරෙනකන් කන්න එපා. ඒ කියන්නේ කෑම කඩකොට බඩෙන් 80% විතර පිරුණාම ඇති කියලා තමයි යාලා කියන්නේ. එතකොට ඔයාලට කම්මැලිකමක් නැතුව ෆ්‍රෙෂ් එකේ දවස ගෙවන්න පුළුවන් කියලා තමයි මේ කන්සෙප්ට් එකෙන් කියන්නේ. හතරවෙනි රීතිය තමයි හොඳ යාළුවෝ ළඟ තියාගන්න එක. ඉතින් ඒක කොච්චර පොඩි සර්කල් එකක් වුණත් ඔයාට ඉන්න කල්යාණ මිත්‍රයෝ ටික ළඟ තියාගන්න ඉන්න එක තමයි ගොඩක් වැදගත්. ඉතින් පස්වෙනි රීතිය තමයි next birthday එක වෙනකොට ඉන්නට වඩා fit වෙලා ඉන්න එක. ඒ කියන්නේ mental health එකයි physical health එකයි දෙකම balance එකේ තියාගෙන ඉන්න එක. ඉතින් හයවෙනි රීතිය තමයි නිතරම hina වෙලා ඉන්න එක. මොන ප්‍රශ්න ආවත් මොන දේ වුණත් සතුටින් හිත සතුටින් තියාගන්න උත්සාහ කරන එක. හත්වෙනි එක තමයි සබහාදාමත් එක්ක කාලය ගත කරන්න. ඉතින් අපි හැමෝම සබහාදාමේ කොටසක්නේ. ඒ හින්දා පුළුවන් හැම වෙලාවකම නේචර් එකත් එක්ක කනෙක්ට් වෙන එක හොඳයි කියලත් මේ කන්සෙප්ට් එකෙන් කියලා තියෙනවා. ඉතින් අටවෙනි එක හැම දෙයකටම ස්තුතිවන්ත වෙන එක.
පුංචි දෙයක් වුණත් ලොකු දෙයක් වුණත් ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න ඕනි. 9 වෙනි එක මේ මොහොතේ ජීවත් වෙන්න. Live in the moment. ඒ කියන්නේ අතීතේවත් අනාගතේවත් නෙමෙයි මෙන්න මේ මොහොත තුළ ජීවත් වෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් 10 වෙනි එකෙන් කියන්නේ find your ikigai. ඉතින් ඔයා දක්ෂම දේ ආසාවෙන් කරන්න පුළුවන් වෙලා ඔයාට මුදල් උපයන්නත් පුළුවන් නම් එතන තමයි ඔයාගේ ikigai තියෙන්නේ. ඉතින් මේ concept එක follow කරන එකේ benefit සරලව කිව්වොත් ඔයාට purpose එකක් තියෙනවා. එතකොට motivation එක වැඩි වෙනවා. ඒ වගේම stress අඩු වෙනවා. තව life එක meaningful වෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි වෙන්නේ. ඉතින් මං හිතනවා මේ ikigai කියන concept එක අප ජීවිතවලටත් apply කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් තමන්ගේ ikigai හොයාගෙන meaningful life එකක් ගත කරන්න හම්බෙන්න කියලා හැමෝටම wish කරනවා. moon ඉතින් දැක්කනේ වීඩියෝ පුරාවටම මියාරගේ මගේ පුදුම කියවිල්ලක් තමයි blue තිබ්බේ. color sky මොකද මේ and දවස්වල අපි මියාර ගොඩක් කතා කරනවා. how is the picnic? What? ඔයාලගේ ගෙදර තින්නද මෙන්න මෙයා වගේ මල් කඩන බබෙක්? Yay, dami to. Bye bye, Tata. Thank you. කොහොමද ඔයාලට අද අපි වීඩියෝ එකක් අරන් ඉන්න හිතුණා. ගෙදරින් චුට්ටක් එළියට ඇවිල්ලා පොඩි පික්නික් එකක් කරලා ඉතින් වෙනසකටත් එක්ක මම බබත් එක්ක මෙහෙම කරන්න හිතුවා. ඒකෙන් මම හරියට ඉගෙන ගයි කියලා හිතනවා. ඉතින් hope you guys enjoy our video. If you like our video, don't forget to subscribe us. Subscribe. Bye bye. Bye bye. Safe. ඔගේම තමයි house එක හරියම ලස්සනයි. අද හඳක් තියෙනවා. මෙයාට තමයි හඳ හොයාගත්තේ.